මේක හොඳම කිතුල් රා එක. එතකොට අපි බයිට් එකට දෙන්නේ ලුණුයි ගම්මිරිසුයි. එතකොට තාව මේ තියෙන්නේ අද උදේ ගහෙන් බාග තැල්දිය. මේක හොඳ එනර්ජි ඩ්‍රින්ක් එකක්. මේක සාමාන්‍ය තැඹිලි වතුර වගේ රසයි. පැණි රහයි. මේක එන්නේ කාලේ යන මේක පැහැය වෙනස් වෙනවා. පැහැය වෙනස් වෙනවා. ඒතකොට රස වෙනස් වෙනවා. මේක හරිම රසයි. හරිම රසයි. මේක හොඳ එනර්ජි ඩ්‍රින්ක් එකක්. අපේ සිංහලයේ හයිය රැඳිලා තිබුණේ කිතුල් තෙරිදිය, කිතුල් රා. ඒ වගේ තමයි අපේ පුරාණ සිංහලයන්ගේ හයිය රැඳිලා තිබුණේ. දැන් මේවා අපේ එන පරපුරෙන් ටිකෙන් ටික ඈත් වෙලා යනවා. ඇත්තටම මම නම් දවසකට කොහොම තෙලිදිය බෝතලයක් විතරක් පෙවෙනවා. හරිම රසයි. එන්න ඔයාලත් එන්න. ඇවිල්ලා බීලා බලන්න මේක මාන රසයි. රසයි ගුණයි. එතකොට මේ තෙලිදිය එකේ තියෙන වාසිය තමයි ගෑස්ට්‍රයිටිස් වලට ගොඩක් හොඳයි. එතකොට තරහ යන ලෙඩේ කියනවනේ අර්ශ සමාරුවට ගෑස්ට්‍රයිටිස් වලට ගොඩාක් හොඳ ඖෂධයක් තමයි තෙලිදිය කියන්නේ. අපි මේක උණු කරොත් පැණි පල් කරොත් කායක